දැන් මේ පාදිනී විහාරස්ථානයේ අඩි 100 ගණනක් උසට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරනවා. මේ බුද්ධ ප්‍රතිමාව මේක අඩි 100 ගණනක බුද්ධ ප්‍රතිමාවක් කියලා අපි තේරෙන භාෂාවෙන් කතා කළාට මේ හදන්නේ සෑයක්. මොකද්ද හදන්නේ? සෑයක්. මහා ස්තූපයක් හදන්නේ. ඒකට අද කාලේ ප්‍රතිමා තුල ධාතුන් වහන්සේලා තැන්පත් කරන නිසා ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ බුදුරුවේ හැඩයේ තියෙන ධාතු සෑයක්. ඉතින් මේ ස්ථානේ මට හිතෙන් මැවී පෙනෙනවා. අඩි 100 ගානක මහා ප්‍රතිමා වහන්සේ නමක් මේ බිමේ ඉදි වෙනකොට මෙතනින් යන එන මිනිස්සුන්ට කොයි තරම්නම් සැනසෙල්ලක්ද, කොයි තරම්නම් වාසනාවක්ද ඒක. මම ආසාවෙන් ඉන්නේ මෙතනින් යන එන ගමන් මේ බුදුරජාණන් වහන්සේ දැකලා අත් දෙක එකතු කරලා වැඳ වැඳ යන්න. ඔයාලා සියලු දෙනා එහි කොටස්කාරයෙක් වෙන්න. අපේ පඬිත හාමුදුරුවෝ නායක හාමුදුරන්ගේ ආශිර්වාදයෙන් කරන පින් කටයුතු මේ කටයුත්ත වරදින්නේ උන්වහන්සේ ඒක අවංකවමයි කරන්නේ. අවංකවමයි කරන්නේ. මේකට සම්බන්ධ දායක මේ ප්‍රතිමා නිර්මාණ කමිටුවේ ඒ පින්වතුන් අවංකවමයි මේක කරන්නේ. ඒ නිසා ඒ ඇත්තන්න මේක වරදින්නේ නැහැ. කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ පින්වතුන් මටත් වාසනාවක් උදා කරලා දුන්නා අද මේ ධර්මාසනිය අසුන් ගන්න කලින් ඒ මේ ඉදිවන ප්‍රතිමාව වෙනුවෙන් මොල් ගලකුත් තැන්පත් කරන්න. මං හරි සන්තෝෂයෙන් ඒක කළේ. මම සසරේ රැස් කරගත්ත පින් බලයෙන් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදුගුණ බලයෙන් ඒ උතුම් ප්‍රතිමාව ඉක්මනින් ඉදි වේවා. බොහෝ දෙනාගේ හිත්වල දුක් දුරු කරත්වා. දකින දකින දෙවි මිනිසුන්ට සැනසෙල්ල ලබා දෙත්වා. ජීවමාන බුදු කෙනෙකුසේ මේ මිනිසුන්ගේ හිත්වල ගිනි නිවත්වා.